හරි දැන් අපි වැල් රබර් ටික දාලා ඉවරයි. මම ඊළඟට මේකේ තියෙන මේ ස්ප්‍රින්ට් එක දාලා ෆිට කරගන්නවා. මේකේ යට වාහනේ ඔසර ටිකක් තියෙනවා. ඔයාලට ඔසරට අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. නැත්නම් මේ හෙඩ් එක කැපෙනවා ස්පින් වලට. ඒ නිසා ඔසර නැති කරගන්න බෑ. මේ වගේ ඔසර අටම දාලා තමයි හයි කරන්න ඕනේ. මේක වැල් ස්පින් කම්ප්‍රස් කරන මේ මගේ ක්ලෑම්ප් එකේ පොඩ්ඩක් අවුල්ලා මම මෙන්න මේ විදිහට තමයි පොඩ්ඩක් ටිකක් අමාරු විදිහට දාගත්තේ. ඒක පොඩ්ඩක් වැඩේ කරගෙන ගමන් අවුල් වුණා. අපි දෙන්න එකතු කරලා තමයි දැම්මේ. කනින් දාන්න පුළුවන් ටිකක් අමාරුයි. එහෙම දාන්න ගියාම ක්ලෑම්ප් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒක තමයි ලේසි නෑ. ක්‍රමෙම මේක පොඩ්ඩක් අමාරුවෙන් දඟලලා කොහොම හරි දාගත්තා. අපි එතන ඉඳන් ඊට ටික කරගෙන යමු. දැන් අපි මේ වැල් බකට් ටික දාගන්න ඕනේ. මේ විදිහට ඔයිල් ටිකක් දාලාම තමයි දාගන්න අනිවාර්යයෙන්ම. මේ වගේ ඔයිල් දාන්න ඕන හැම එකටම. වැල් බකට් ටික දාගෙන මේකේ මේ අංක පිළිවෙලට තමයි දාගන්න. නිකන් මාරු කරලා දාගන්න නැහැ. දාගත්තොත් එහෙම ක්ලියරන්ස් එක වෙනස් වෙලා සද්ද එන්න පුළුවන්. ඒක වැල් තද වෙනවා. එහෙම නැත්නම් සද්ද එනවා. ඒ මොනවා හරි ඒ දෙක තුනම වෙන්න පුළුවන්. එහෙනම් පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙන නිසා මේ කෑලි මාරු කරලා නේද දාගන්න ඕනේ. හරි වැල් ටික දාන්න ඉවරයි. දැන් අපිට කැට් එක තියලා දාලා ටික දාගන්න ඕනේ. මේ විදිහට මම මේකට සෙලෙක්ට් මූඩ් ගියාේ නැහැ. මොකද දෙකම බ්ලොක් හෙඩ් දෙකම පේස් කරලා හොඳට තියෙන නිසා මේකේ යකඩ ගෑස් කට් එකේ ඉන්නේ. සාමාන්‍යයෙන් ගෑස් දාගන්නවා වෙන සාමාන්‍යයෙන් මෙහෙම ටිකක්
පේස් කරලා නැතුව ගෑස් කට් එකක මාරු කරලා දෙනම් පොඩ්ඩක් එහෙම සෙලෙක්ට් ටිකක් දාගත්තට කමක් නැහැ ගැටලුවක් නැහැ. මේක හොඳ ගෑස් කට් එකක් නම් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය ජෙනුවින් ගෑස් කට් එක නොවේ නම් සෙලෙක්ට් එකක් දාලා දාගන්න එක තමයි හොඳ. මම මේ වෙලාවේ මේකට ගෑස් දාන්නේ නැහැ. මම මෙහෙම හයි කරගන්නවා. දැන් තියෙන හෙඩ්ලයිට් එක අද කරගන්න හෙඩ්ලයිට් ටික සාමාන්‍යයෙන් ඒකම හේතු කරගෙන මැද ඉඳලා දෙපැත්තට තමයි අද කරන්න ඕන. ඒකට තමයි හෙඩ් එක හොඳට අද වෙන්නේ නැත්නම් දෙපැත්තෙන් එහෙම ඉඳලා ගත්තම හෙඩ් එකට සීට් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ගෑස් කට් එක ගන්න පුළුවන් ඉන්නන්න. ඉතින් කෑම හයි කරද්දි ගොඩක් දුරට මේ පිස්ටන් එක උඩට එන්න තියන්නේ නැතුව සාමාන්‍යයෙන් වට භාගයක් කරකලා පිස්ටන් හතරම පොඩ්ඩක් පල්ලෙහා දින විදිහට තියලා දාලා තද කරගන්න ඕනේ නැත්නම් මේ කෑම එක දාගද්දි සමහරට වෑල් එක වැදිලා මේවත් කෑම එක කැඩෙන්න ඉඩ තියෙනවා. ඒක කඩිනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම භාගයට තියලා තද කරගෙන පස්සේ අපි ටයිමින් එක තියද්දි ගානට හදා ගන්නවා. කෑම තද කරද්දි ඒ අර වගේම තමයි මැද ඉඳන් දෙපැත්තට පොඩ තද කරගන්න. මේක අර එකපාරට මැද තද කරන්නේ නැහැ. මොකද යෑම එක හරියට බැලන්ස් එකකට මැද වෙන්න ඕනේ නැත්නම් කැඩෙන්න පුළුවන්. හරි එහෙනම් ඊළඟ කොටසෙන් බලමු ඊටු ටික. මම ගිහින් එන්නම්.